අද සිංහල ලෙසන් අපේ බඩි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ මේ වචන ටික අක්කට try කරන්න දෙන්න කියලා. thank you එකට thank you කේ වචන ටික ඒ අමාරුයි වද පළවෙනි එක ශිෂ්ටාවර් ශිෂ්ටාචාර පොඩ වැරදි ඉල්ලලා තියෙනවා. හරි ආද මේ මොකද මේ අකුර මම මේ වගේ අකුරක් දැකලා නැහැ දැකලා නැහැ තමයි ඒක තමයි සීන් එක. ආද ආදත් මික එතකොට මේක දයන්න නෙමෙයි මේක ද. එතකොට මේකත් එක්ක යයන්න. දයන්නත් එක්ක යයන්න આવොත් මොන වගේ දෙන්නේ? දියා. වලා. අධ්‍යාත්මික yes. මොකද අධ්‍යාත්මික කියන්නේ මම දන්නේ ආධ්‍යාත්මික සුවය. මට කවදාක් කියලා මගේ අම්මා තාත්තා කවදාක් මට ඒක කියලා නැහැ. අධ්‍යාත්මික සුවය කියන්නේ සුව කියන්නේ ඔයාට මේ සුව වෙන්න ඕනේ. මොකක් ලෙඩක්ද හොඳ වෙන්න ඕන කියන්නේ? ඒක නිකන් inner peace වගේ සීන් එක. ඒක එන බරයි ඒ වචනේ. inner peace තමයි. උලා. ඔක නෝ මොකද වදන්න. වයි එකක් තියෙන්නේ. ඔයි ඩිය. හෝඩිය. නපතක. මේක ඕද හරි මේක දාපුවාම අවු වෙනවා. ඖෂධය ඖෂධිය දීය. දිය ඖෂධය කියන්නේ ලයිෆ් ටයිම් එක අපි දීර්ඝ ඖෂධය මේ නෝ ඒ ආයුෂ සිංහල අමාරු නේ බඩිස්. සම්බන්ධයක්ද yes. හොඳ හෙල්ත් එකක් ඔයා ලෙඩ වුණොත් ඕන වෙනවා. බෙහෙත්ද yes. යේ ඔය කොම්බුවක්ද තියෙන්නේ ඊතිහාසික ඓතිහාසික මොකක් හරි තියෙනන්නේ මොකක්ද එකක් කියනවා මම අහලා තියෙනවා not bad booby. ඒකට අපි දෙමුත් නැත්නම්. මම ඒක අහලා තියෙනවා හැබැයි මෙතන ඉන්නේ අයි. මොකක් හරි IT සීන් එකක්ද මොකක් හරි ලැබීමක්ද නැත්නම් ෆියුචර් no. ඒක ඔපොසිට් එක. පාස්ට් බෝනස් එක තියෙනවද ඒ අප්පඩ බෝනස් එක නැකිලා. අල්ලගන්න. ඒ ආදරෙන් කියන්නේ අල්ලගන්න සුදු බබා මේක. නැත්නම් ඉන්න ඕනේ සැමියා හරිද අකුරු දෙකක්ද නෑ නෑ එකක්. මේ මම මේකෙන් පෙන්නන. තව මේ කෑල්ලක් තියෙනවා කෑලි දාන හෙන කැමතිනේ අඩෝ අඩි මොකක් හරි අම්බලම් වෙලාද ගෙවල් අම්බලම් අම්ම බයිනවා ඒ කියන්නේ හරිද? මේකනේ අම්බලමක් වගේ. ඔව් අම්මගෙන් ආලා තියෙනවා ඒක ආණ්ඩි අම්බලම කියන්නේ ගමක නමක්. මිනිස්සුන්ට ඉස්සර නතර වෙන්න තැන් තිබිලා තියෙනවා මේ පාරේ. එතන ඉතින් හැමෝම ඉන්නේ හින්දා ජරාව එහෙම තියෙනවා. එතකොට අඩි අම්බලම් වෙනවා නෝ එතකොට ආණ්ඩි අම්බලම වෙන්නේ නැහැ. ඒක තමයි අම්මා ගෙදර ඇඩවිලා තියෙද්දි අම්බලම වගේ කියලා බයින්නේ. ආණ්ඩි අම්බලම කියන්නේ මොකද කියලා බඩිස්ලා කමෙන්ට් එකක් දාන්න. බුබියට හරියට කියා ගන්න බැරුව ගියා. ඒ කියන්නේ මරුනේ මරුණන්නේ. ඇත්තරම නේ මට ඉස්සර වලට පුලන්නේ